සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. අපි ක්ලාස් එක පටන් ගමු. මේ ඔයගොල්ලන්ට ගිය සතියේ MCQ පේපර් එකක් සාකච්ඡා කරා. ඊට පස්සේ හරි වැරදි දාන ඒවා ඉස්සෙන් කරවන ඒවා වගේ ඒවාත් එක්කම අපි ගොඩක් ප්‍රශ්න සාකච්ඡා කරා. ඒ MS Word එකකින් තමයි අපි කතා කරේ. අද අපි කතා කරනවා MS Excel එකේ MCQ නෙවෙයි කතා කරන්නේ ව්‍යුහගත ප්‍රශ්න. හරිද? ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? ස්ක්‍රීන් එක පේනවනේ නේ? ඔයාලට මං කියන දේවල් එහෙනම් ඇහෙනවද? පේනවනේ? thank you. thank you පුතේ. එතකොට අද අපි කතා කරන්නේ මේ MCQ නෙවෙයි ව්‍යුහගත ප්‍රශ්න. එතකොට ඒකත් කතා කරන්නේ Excel වලින්. ගොඩක් කට්ටිය මේ Excel වලින් අහන ප්‍රශ්න ටික තමයි පටලව ගන්න ව්‍යුහගත ප්‍රශ්න වලදී. හරිද? ඒ නිසා අපි අද Excel වලින් ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමු ව්‍යුහගත ප්‍රශ්න. එතකොට මේ Excel වලින් සාකච්ඡා කරන ව්‍යුහගත ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයටම තමයි MS Word එකේ PowerPoint එකේ දෙකේම ඔයගොල්ලන්ට lectures වලට answers ලියන්න තියෙන්නේ. හරිද? ඒක වෙනසක් නැහැ. ලියන්න එකම විදිහට එකම ස්ට්‍රක්චර් එකකට තමයි ඔයගොල්ලන් පිළිතුරු ලියන්න ඕනේ. හරිද? එතකොට බලන්න දැන් මෙන්න මෙතන කියනවා MS Excel කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ට් කරලා දෙන්න ඕනේද? sorry. MS Excel කියලා කියන්නේ application software එකක්. එතකොට අපි ඒකෙන් ගණිතමය වැඩ කටයුතු තමයි කරන්නේ. ඒකේ ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. එතකොට ඉන්ටර්ෆේස් එක ගත්තාම මුලින්ම අපිට title bar එක, ribbon එක, quick access toolbar එක, menu file menu එක, ඒ වගේම tabs ටික තියෙනවා, ribbon එක තියෙනවා. ඒ වගේම මෙතන work area එක තියෙනවා. මේකට අපි කියනවා sheet එකක් කියලා. මේ සම්පූර්ණ මේ area එකට sheet එකක් කියලා තමයි අපි කියන්නේ. එතකොට ඒක work area එක විදිහට තමයි අපි හඳුනාගන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා address bar එක. address bar එකේ තියෙන්නේ අපි මේ වෙලාවේ ඉන්නේ මොන cell එකේද කියන එක. ඊළඟට මෙතන තියෙනවා formula bar එක. formula bar එකෙන් අපිට පෙන්වන්න කරන්නේ මොනවාද? formula bar එකෙන් අපි එක cell එකක ඉඳන් මොනවා හරි type කරනකොට ඒ cell එකේ අපි මොනවද type කරන්න කියන දේ තමයි මෙතන formula bar එකෙන් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා active cell එක. මේ කොළ පාට කොටුවක් පේනවා ඔයගොල්ලන්ට. cell එකක් active වුණාම මේ විදිහට තමයි පේන්නේ. ඒ වගේම fill handle එක තියෙනවා. ඒ active වෙච්ච cell එකේ කොනේ චූටි කොටුවක් තියෙනවා. ඒකට තමයි fill handle එක කියලා අපි කියන්නේ. හරිද? එතකොට මේ fill handle එක පල්ලෙහාට ඇදගෙන එනකොට අපිට auto fill එකක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ පැත්තට තියෙනවා columns, මේ පැත්තට තියෙනවා rows. ඒ වගේම worksheets tab තමයි මෙතන තියෙන්නේ. එතකොට අපිට මේ ඉන්නේ අපි workbook එකක worksheet එකක් ඇතුලේ. එතකොට මේ workbook එකේ worksheets අපිට ඕනේ තරම් open කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ sheet 1, sheet 2, sheet 3 කියලා තියෙන්නේ sheet tabs. ඒවයි tabs color එක වෙනස් කරන්න පුළුවන් සහ tab name එක වෙනස් කරන්න පුළුවන්, tabs hide කරන්න පුළුවන්. tabs delete කරන්න පුළුවන්. අලුතෙන් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙතන status bar එක. status bar එකේ අපිට බලා ගන්න පුළුවන් කොච්චරක් zoom range එකක් තියෙනවද මේ sheet එකට සහ sheet එක කොච්චරක් විදිවලට අපිට view කරන්න පුළුවන්ද සහ ඒ view options මොනවද කියලා අපිට බලා ගන්න අවස්ථාව තියෙනවා. ඕක තමයි Excel එකේ interface එක. ඔයගොල්ලෝ මේ වෙනකොට ඒක ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම Excel මෘදුකාංගය කියන්නේ මොකක්ද කියලා ගැන කතා කරොත් Excel මෘදුකාංගය කියලා කියන්නේ අපිට ගණිතමය කටයුතු සිදු කරන්න පුළුවන් එක ආකාර තියෙනවා. එතකොට ඒකේ සූත්‍ර වලින් ගණන් හදන්න පුළුවන්. ඒ වගේම මේකේ data summaries හදන්න පුළුවන්, data visualize කරන්න පුළුවන්. ගොඩක් දේවල් මේ Excel හරහා අපිට කරන්න අවස්ථාව තියෙනවා. mainly අපි ගණිතමය වැඩ කටයුතු වලට තමයි Excel මෘදුකාංගය භාවිත කරන්නේ. මෙතන තියෙනවා ඒක මොනකටද අපිට ගන්න පුළුවන් කියලා calculations කරන්න, budget list create කරන්න, sales data හදන්න, profit calculate කරන්න, data save කරන්න, මේ වගේ ගොඩාක් දේවල් වලට මෙතන තියෙනවට වඩා දේවල් වලට
අපිට Excel මෘදුකාංගය භාවිතා කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි කතා කරා Excel book එකක් Excel sheet එකක් ගැන කතා කරා. ඒ දෙකේ අතර වෙනස තමයි අපි මෙතනදී කතා කරන්නේ. Excel sheet එකක් කියලා කියන්නේ data සීමිත ප්‍රමාණයක් ඇතුළු කරන්න පුළුවන් එකක්. workbook එකක් කියලා කියන්නේ ගොඩක් data sheet එකකට වඩා data ප්‍රමාණයක් ඇතුළත් කරන්න පුළුවන් area එකක් තමයි workbook එකක් කියලා කියන්නේ. ඒ වගේම worksheet එකක් ඇතුලේ rows columns අපිට දකින්න පුළුවන්කම තියෙනවා සහ ඒවට data ඇතුළත් කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම data sheet එකක් නෙවෙයි අපි save කරන්නේ sheet වෙන වෙනම save කරන්න බෑ. අපි save කරන්නේ workbook එකක් විදිහට. හරිද? workbook එක කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ එකක් තමයි workbook එකක් කියලා කියන්නේ. මේ තියෙන Excel workbook එකක් මේක. එතකොට මේක open කරාම මේක ඇතුලේ sheets ගොඩාක් අපිට හදන්න අවස්ථාව තියෙනවා. හරිද? බලන්න මොනවා හරි අවස්ථාවල මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට එක්සෑම් එකේදී ව්‍යුහගත ප්‍රශ්න අහන්නේ. හරිද? එතකොට ව්‍යුහගත ප්‍රශ්න ගැන ඕවරෝල් අපි කතා කරොත් ඕගොල්ලන්ට ෆීචර්ස් වලින් ඒ කියන්නේ pivot table එකක් හදන්නේ කොහොමද? එහෙම නැත්නම් කොහොමද ඕගොල්ලන් conditional formatting එකක් apply කරන්නේ? එහෙම නැත්නම් ඕගොල්ලන් කොහොමද average එක හොයන්නේ? එකතු කිරීමක් ගණනය කරන්නේ කොහොමද? එහෙම නැත්නම් මාතය හොයන්නේ කොහොමද? එහෙම නැත්නම් data range එකක් ඇතුලේ තියෙන මොනවා හරි මෙන්න මේ data range එකක් ඇතුලේ තියෙන 50000ට වැඩි අගයන් ටික විතරක් highlight කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දෙයක් තමයි ඔයගොල්ලන්ගේ overall ගත්තොත් Excel වල අහන ප්‍රශ්න වෙන්නේ. හරිද? එතකොට ඒවට තමයි ඔයගොල්ලන් ලෑස්ති වෙන්න ඕනේ. ගිය අවුරුද්දේ අහලා තිබුණේ ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුද්දේ මම දැන් sum එක pivot table එක ඊට පස්සේ conditional ඕනෝගේ මොනවා ටිකක් තමයි අහලා තිබුණේ මට මතක විදිහට. හරිද? එතකොට දැන් මේක බලන්නකෝ මේතන අපි කතා කරන්නේ කොහොමද document එකක් save කරන්න කියන එක ගැන. හරිද? එතකොට මෙතන කියනවා කුමාර සකස් කළ දත්ත සටහන ඔහුට PDF ගොනුවක් ලෙසත් workbook ගොනුවක් ලෙසත් සිරකීමට අවශ්‍යව ඇත. එසේනම් ඔහු ගනුගමනය කරන පියවර සටහන් කරන්න. එතකොට එක විදිහකට එයාට PDF එකක් විදිහට save කරන්න අවශ්‍යයි. තවත් විදිහකට workbook එකක් විදිහට save කරන්නත් අවශ්‍යයි. පැහැදිලිද? එතකොට කොහොමද? මට කියන්න මෙයා ඉස්සෙල්ලම PDF එකක් විදිහට save කළොත් පසුව workbook එකක් විදිහට save කරන්න පුළුවන්ද? මුලින් workbook එකක් විදිහට save කරලා පසුව PDF එකක් කරන්න පුළුවන්ද? මේ options දෙකෙන් ඕගොල්ලන්ට මේ document එක දුන්නා නම් ඕගොල්ලන් මුලින්ම save කරන්නේ මොන විදිහටද? Oh, sorry. workbook එකක් විදිහට very good. workbook එකක් විදිහට තමයි save කරන්නේ. ඇයි අපි PDF එකක් විදිහට මුලින්ම save කරොත් නැවතත් අපිට workbook එකක් විදිහට save කරන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි මුලින්ම save කරන්න ඕනේ workbook එකක් විදිහට. workbook එකක් විදිහට save කරනවා කියලා අපි මෙතනින් idea කරන්නේ අදහස් කරන්නේ default file extension එකක් විදිහට save කරනවා කියන එක. workbook එකක් එහෙම නැත්නම් default විදිහට අපි මේක save කරොත් අපිට ඊට පස්සේ save as වලට ගිහිල්ලා ඕන format එකකින් save කරන්න අවස්ථාව තියෙනවා. PDF වෙන්න පුළුවන්. එහෙම නැත්නම් web page web අපිට මෙතන ගත්තහම save කරන්න පුළුවන් options ගත්තහම මෙතන තියෙනවා. default file එක විදිහට save කරාට පස්සේ අපිට මෙන්න මේ options හැම එකකින් වුණත් save කරන්න අවස්ථාව තියෙනවා. එක්ක PNG එකක් විදිහට නැත්නම් JPG එකක් විදිහට එහෙම නැත්නම් අපි ගත්තොත් template එකක් විදිහට එහෙම නැත්නම් අපිට presentation XML presentation එකක් විදිහට ඊට පස්සේ GIF format එකක් විදිහට media video එකක් විදිහට ඊට පස්සේ bitmap එකක් විදිහට මේ ඕන විදිහකට අපිට
සේව් කරන්න අවස්ථාව තියෙනවා. එහෙනම් මුලින්ම සේව් කරන්න ඕන අපි ඩිෆෝල්ට් ෆයිල් එකක් විදිහට. හරිද? මොකුත් වෙනසක් කරන්න නැහැ ෆෝමැට් වලින් ඩිෆෝල්ට් තියෙන විදිහටම සේව් කරන්න ඕනේ. එහෙනම් මුලින්ම මේ Excel වල අපි හදලා තියෙන ෆයිල් එකේදී ෆයිල් ටැබ් එකට යන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි save as වලට ගිහිල්ලා මුලින්ම workbook එකක් විදිහට save කරනවා. පස්සේ PDF එකක් විදිහට save කරනවා. මෙන්න මේ පොයින්ට් එක ඔයගොල්ලන්ට ගැටලුවක් නැතුව පැහැදිලි වුණාද? ඔව් මිස් පැහැදිලි. හරි, thank you. එහෙනම් අපි ඊළඟ එකට යමු. MS Excel මෘදුකාංගයේ ෂීට්ස් වල ඇති තීරු සහ පේලි භාවිතා කරමින් වගුවක් නිර්මාණය කරගත හැකි ආකාරය පෙන්වා දෙන්න. Excel software එකේ ෂීට්ස් වල තියෙන තීරු සහ පේලි වලට අපි කියනවා columns සහ rows කියලා. එතකොට මේව භාවිතා කරලා වගුවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා තමයි මෙතනින් අහන්නේ. හරිද? අපි බලමු කොහොමද වගුවක් නිර්මාණය කරන්න කියලා. ඒ කියන්නේ columns rows භාවිතා කරලා වගුවක් නිර්මාණය කරන්නේ කොහොමද? මුලින්ම අපි දැන් data range එකක් තියෙන data range එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි worksheet එකට මේ data table එකක් add කරනවා වෙන්නත් පුළුවන්. හරිද? කොහොම වුණත් අපි මේ වෙනකොට data add කරලා තියෙනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ මොකද්ද? range එක select කරන්න ඕනේ. data range එක select කරලා ඊට පස්සේ insert tab එකට ගිහිල්ලා table group එකේ තියෙන insert table වලින් අපිට table එක insert කරන්න අවස්ථාව තියෙනවා. එතකොට ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන් ලියන්න ඕනේ. ඡේද විදිහට ලියනවද? නෑ. ඔයාලට පුළුවන් පේපර් එකේ ඉඩ තියෙන විදිහට ලියන්න. හරිද? පේපර් එකේ ඉඩ තියෙනවා නම් පල්ලෙහාට ලියන්න, පල්ලෙහාට ලියාගෙන යන්න. හරිද? එහෙම නැත්නම් පේපර් එකේ ඉඩ ඔයගොල්ලන්ට සීමිතයි නම් ඔයාලා මෙහෙම කරන්න මුලින්ම ප්‍රශ්නෙට උත්තරයක් ලියනකොට ළමයි software එකේ නම මුලින්ම ලියන්න ඕනේ. හරිද? දැන් හරිද? software එකේ නම ලියලා ඊට පස්සේ select data range, insert tab, table group ඊට පස්සේ තමයි insert table. හරිද? ඔන්න ඔය part එක අනිවාර්යෙන් තියෙන software එකේ නම ඊට පස්සේ tab එකට යන්න කලින් අපි data range එකක් select කරන්න තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ලියලා ඉන්න ඕනේ. හරි? ඊට පස්සේ තමයි tab එකේ නම group එකේ නම පිළිවෙලට ලියන්න ඕනේ. හරිද? මෙහෙම පල්ලෙහාට ලියන්න ඉඩ නැත්තම් එක පොයින්ට් එකක් ලිව්වා ඉස්සරහින් ඊතලයක් දැම්මා ඊළඟ පොයින්ට් එක ලිව්වා ඉස්සරහින් ඊතලයක් දැම්මා අන්න ඒ විදිහට ලියන්න. හරි? ඊතලත් එක්ක තමයි ගනුදෙනුව කියන්න ඕන ව්‍යුහගත ප්‍රශ්නවලදී. ඡේද ලියන්නේ නැහැ. මෙන්න මේ වගේ පොයින්ට් එක විදිහට ඔයගොල්ලන් ලිව්වා නම් ලකුණු 5ක් දෙනවා නම් 5න් 5ම ගන්න පුළුවන්. හරි? ඡේද විදිහට ලියන්න එපා. IT වල ඡේද ලියන්නේ නැහැ කොතනකවත්. හරි? ඡේද පුකුත් නැහැ. points. සම්පූර්ණ points ලියන්න. එච්චරයි. ඔයාලට මෙහෙම ඊතල දාලා ලියන්න. එතකොට ලස්සනයි පිළිවෙලයි සහ ඒකේ වැදගත් පාඩක් තියෙනවා. නැත්නම් ස්ටාර් මාක්ස් දාලා ලිව්වත් ඇති ප්‍රශ්නයක් නැහැ. කොහොමයි කැටගරි මේක වෙන වෙලා තියෙන්න ඕනේ. හරි සෙපරේට් වෙන්න ඕනේ මේ හැම පොයින්ට් එකක්ම. ඒකත් අවබෝධයේ තියාගන්න. ඊළඟට MS Excel sheet එකක් තුල නිර්මාණය කරන වගුවක පේලි සහ තීරු අපට අවශ්‍ය ආකාරයට සකස් කරගත හැකි ආකාරය පියවර වශයෙන් පෙන්වා දෙන්න. ඒ කියන්නේ මේක adjust කරන්නේ කොහොමද කියලා තමයි මේ අහන්නේ. අවශ්‍ය ආකාරයට සකස් කර ගන්නවා කියලා කියන්නේ adjustment එකක් කොහොමද කරගන්නේ කියන එක තමයි මේ අහන්නේ. එතකොට කොහොමද? මුලින්ම අපි කතා කරමු row එකක් adjust කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි column heading එකට යන්න ඕනේ. හරිද? column heading එකට ගියාම අපිට පොඩි symbol එකක් පෙන්නනවා. ඊතලයේ ගත්තාම ඊතල දෙකක් අපිට ධන ලකුණ වගේ හිටින ඊතල සෙට් එකක් අපිට පේනවා. අන්න ඒක ආවට පස්සේ අපිට ඒකෙන් ඇදලා එහාට කොහාට කරලා හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් data enter කරගෙන යනකොට ඒ data එකට අදාළ ඉඩ ප්‍රමාණය අපිට හදා ගන්න නම් ඒ අපි column heading එක කියලා කියන්නකො. එතකොට column heading එක ගත්තාම වටේ තියෙනවා අපිට column heading එකේ
ඉරි 4ක් ඒ ඉරක් උඩ ගිහිලා ඩබල් ක්ලික් කරා නම් අවශ්‍ය ඉඩ ප්‍රමාණය දෙපැත්තෙන් හැදිලා එනවා. හරිද? එතකොට ඒක ලියන්න විස්තර කරන්න ඕන නිසා ඔයගොල්ලන් මේ ස්ටෙප් එක ලියන්න. ඒක ප්‍රමාණවත් මේ වගේ ප්‍රශ්නයක් අහුවොත්. එතකොට කොලම් රේන්ජ් එකක් රෝ රේන්ජ් එකක් ගත්තාම කොලම් එකක් මේ රෝ එකක් කියලා නෑ. දෙකම එකම විදිහට තමයි ඇඩ්ජස්ට් කරගන්නේ. වෙනසක් නෑ. ඔයාලට ඒක කරලා පෙන්නන්න ඕනේද? මෙන්න මෙහෙම තියෙන ෂීට් එකක ඔයාලට පේනව නේද? මෙන්න මේවට තමයි රෝ හෙඩින්ස් මේ කොලම් හෙඩින්ස් කියලා කියන්නේ. B C D මේවා තමයි කොලම් හෙඩින්. හරිද? එතකොට මේ කොලම් හෙඩින් එක උඩට ගියාම මෙන්න මේ විදිහට මෙන්න මේ ලකුණ තියෙන ඕගොල්ලන්ට පේනවද මේ? මෙන්න මේ ලකුණෙන් තමයි මෙහෙම ඇඩ්ජස්ට් කරගන්නේ. ඒ වගේම අපිට ඩබල් ක්ලික් කරන්නේ එතනින්ම තමයි මේ. කියන්නේ ඉඩ ප්‍රමාණය ගන්න හැදෙනවා. ඔය විදිහට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අඩු අපි කොලම් එකේ data වලට ඉඩ වැඩියෙන් අරගෙනත් නැහැ ඉඩ අඩුවෙන් අරගෙනත් නැහැ අපිට ගානට ඇඩ්ජස්ට් වෙලා එනවා ඩබල් ක්ලික් කරාම හරිද හරි ඕක තමයි ඇඩ්ජස්ට් කරගන්න විදිය. ඉතින් rows එහෙම තමයි rows උනත් එහෙම තමයි වෙනසක් නැහැ. ඩබල් ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ඔය විදිහට හදා ගන්න පුළුවන්. next one වගුවක් තුළට ඇතුළු කරන දත්තවල වෙනස්කම් කිරීමට එනම් අකුරු සහ ඉලක්කම් වල වෙනස්කම් කිරීමට යොදාගත හැකි පියවර සටහන් කරන්න. හරිම සිම්පල් ප්‍රශ්නයක්. ඔයගලන්ට knowledge එක ඕන නිසා තමයි මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. වගුවකට අපි ඇතුළත් කරන අකුරු වෙන්න පුළුවන්, ඉලක්කම් වෙන්න පුළුවන් ඕන දෙයක්. ඒවයි වෙනස්කම් කොහොමද කරන්නේ? එතන මුලින්ම මොකද්ද කරන්නේ? software එකේ නම ලිව්වා. ඊට පස්සේ අකුරු ඉලක්කම් වලට වෙනස්කම් කරන ටැබ් එක මතක් කරා. මොකද්ද ටැබ් එක? home tab එක මොකද්ද group එක font group එක ඊට පස්සේ අපිට font style එක font size එක font bold italic underline highlight color change මේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඕක තමයි අකුරු සහ ඉලක්කම් වලට කරන වෙනස්කම් වෙන්නේ. ඔයාලට මොනවා හරි අහන්න දේවල් තියෙනවද? අහන්න දේවල් නැහැ නේද? ඊළඟ ඊළඟට යන්න. වගුවක් නිර්මාණය කළ පසු එහි ටේබල් බෝඩර් එකෙහි කුමක් හෝ වෙනස්කමක් කිරීමට ඔබට අවශ්‍ය වුවහොත් ඔබ අනුගමනය කරන පියවර. වගුවක් නිර්මාණය කරනවා කියලා කියන්නේ මෙන්න මෙතන ඇවිල්ලා අපිට වගු නිර්මාණය කරන්න පුළුවන් දෙවිධයක් තියෙනවනේ. ඒ කියන්නේ අපිට ටේබල් බෝඩර් එකක් දාලා එතනත් අපිට වගුවක් කියලා අදහස් කරන්න පුළුවන්. දැන් ඔයාලන්ට පේන්න දැක්කම මේක ටේබල් එකක් වගේ පේනවා. හැබැයි මේ තියෙන්නේ මොකද්ද? අපි මෙතනින් ටේබල් බෝඩර්ස් දාලා තමයි තියෙන්නේ. මේක ටේබල් එකක් නෙවෙයි. data ටේබල් එකක් කියලා අදහස් කරන්න අමාරුයි. මේක ඇවිල්ලා මොකද්ද? බෝඩර් එකක්. බෝඩර් එකක් දාලා තමයි තියෙන්නේ. හරිද? දැන් මෙන්න මේ වගේ data set එකක් මෙන්න මේ විදිහට select කරලා insert tab එකට ගිහිල්ලා මෙන්න මෙතනින් table එකක් insert කරොත්
මේකට අපි කියනවා data table එකක් කියලා. මේ තියෙන data table එකක්, මේ තියෙන data එකට border එකක් දාපු option එකක්. පැහැදිලිද? ඒක පටලව ගන්න බෑ. එතකොට මේ වගේ තැනකදී අපි ක්ලික් කරාම අපිට අලුතෙන් ටැබ් එකක් ඕපන් වෙන්නේ නැහැ design table කියලා. හැබැයි අපි මෙතන ක්ලික් කරොත් table design කියලා අලුත් ටැබ් එකක් ඕපන් වෙනවා. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද table එක. ඔයාලට මතක ඇති අපි මේ MS Word ගැන කතා කරනකොට මතක නේද MS Word ගැන කතා කරනකොට MS Word වලට table එකක් insert කරායින් පස්සේ table design table layout කියලා ටැබ් දෙකක් ඕපන් වෙනවා ඔයගොල්ලන්ට මතක ඇති. එහෙනම් මෙතනත් මේ තියෙන ටේබල් එකක් මේ තියෙන්නේ data වලට දාපු border එකක්. හරි නේද? මේ තියෙන data වලට දාපු border එකක් මේ තියෙන table එකක්. table එකක් සහ මේ data වලට දාපු border එකක් අතර වෙනස හඳුනාගන්නේ කොහොමද? table එක ගත්තාම ළමයි මෙන්න මෙතන තියෙනවා පොඩි combo box එකක්. මේ combo box එකේ පොඩි arrow head එකක් තියෙනවා. හරි? මේ arrow head එක ක්ලික් කරාම අපිට පුළුවන් filtering options සහ sort options ටික බලා ගන්න. හරිද? අපිට අවශ්‍ය නම් අපේ මෙන්න මෙතන තියෙන එක කැටගරි එකක් ෆිල්ටරින් කරගන්න අවස්ථාව තියෙනවා මෙන්න මේ arrow head එක හරහා. හරිද? අන්න ඒ වගේ ෆීචර් එකකුත් අපිට හම්බ වෙනවා මේ tables වලදී. එතකොට දැන් මෙතන ප්‍රශ්නේදී කියන්නේ table border එකෙහි ඒ කියන්නේ වගුවක් නිර්මාණය කළ පසු table border එකෙහි කුමක් හෝ වෙනස්කමක් කිරීමට කියලා තමයි මේ අහන්නේ. එතකොට table border එකක් දාපු එකක් තමයි මේ කතා කරන්නේ. මෙතන වගුවක් කියලා අදහස් කරාට එතකොට උඩ option එක ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ අවස්ථාවකදී මේකේ තියෙන border එක කොහොමද වෙනස් කරන්නේ කියලා අපි කතා කරන්න ඕනේ. මෙතන අපිට පුළුවන් දැන් මෙතන තියෙනවානේ අපි border එකක් දාපු තැන. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ borders වල යටම තියෙනවා line colors කියලා දැනක්. අපිට line colors change කරලා ඊට පස්සේ line width එක චුට්ටක් style එක චුට්ටක් වැඩි කරා නම් වැඩි කරලා මේ විදිහට ඒ ටික adjust කරගන්න පුළුවන්. ඔහොම වෙනස් කරගන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් අපිට මේ සම්පූර්ණ ටික සිලෙක්ට් කරලා දැන් ඇඩ්ජස්ට් කරගෙනනේ තියෙන්නේ. නම් all borders දැම්මම අපිට ඔක්කොම ටික එකපාර වෙනස් කරගන්නත් පුළුවන්. හරි? කොහොමද මේක වෙනස් කරන්නේ කියලා තමයි මේ අහලා තියෙන්නේ. එතකොට මෙතන වගුවක් තියෙනවා. අපි මෙතන වගුවක් කියලා අදහස් කරාට කමක් නැහැ. ගැටලුවක් නැහැ. හැබැයි මෙතන ඔයගොල්ලෝ මතක තියාගන්න data එකට දාපු border එකක් තමයි මේ තියෙන්නේ කියලා. එතන මේකේ border එක වෙනස් කරන්නේ ඔය විදිහට. next MS Excel sheet එකක එකතු කිරීමට අවස්ථා කීපයක් තියෙනවා. ඒවා මොනවාද? එම එකතු කිරීම සිදු කරන පියවර මොනවාද? මට කියන්න එකතු කිරීමක් කරන්න පුළුවන් අවස්ථා මොනවද කියලා මුලින්ම එකතු කිරීමක් කරන්න පුළුවන් අවස්ථා මොනවාද? ඔන්න මම software එක open කරා. දැන් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා උත්තර දෙන්න. එකතු කිරීමක් කරන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මට චුට්ටක් මතක් කරන්න මේ අවස්ථා තුන මොනවද කියලා. sorry. chat එකට දානවද? chat එකට දාමුද උත්තර ටික? අවස්ථා තුනක් තියෙනවා. මේ අවස්ථා තුන ගැනම ඔයගොල්ලන් දැනුවත් වෙලා ඉන්න ඕනේ. ලොකු ගාණක් හදනවා නම් කොහොමද හදන්නේ? පොඩි ගාණක් හදනවා නම් කොහොමද හදන්නේ? අපි කිසිම වෙහෙසක් නැතුව එකතු කිරීමක් ගන්නවා නම් කොහොමද ගන්න? මේ දේවල් ඔයගොල්ලන් දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලන් මතක් කරලා කියන්න ඒ මොනවද කියලා. මම විනාඩියක් දෙකක් දෙන්නම්.
එකපාරක් කියන්න බැරිද? පළවෙනි එක තමයි ඔටෝසම්. ඔටෝසම් එකෙන් මොකද්ද වෙන්නේ? දැන් මෙන්න මෙතන data ටිකක් තියෙනවා. හරිද? මේක අපිට මුකුත් දැන් සූත්‍රයක් මතකත් නැහැ මුකුත් නැහැ. අපිට ටක් ගාලා මෙතන එකතු කිරීම ගන්නත් ඕන. හරිද? හැබැයි පොඩි rules ටිකක් තියෙනවා. මොනවද? ඔටෝසම් එකේදී ළමයි මෙහෙම එක දිගට තියෙන රේන්ජ් එක විතරයි එකතු කිරීම ගන්න පුළුවන්. හරිද? මෙතන මෙන්න මේ විදිහට දැන් මෙතන ගණන් මෙහෙම දිගට තියෙනවානේ. හැබැයි මෙන්න මෙතන බ්ලැන්ක් සෙල් එකක් තියෙනවානේ. එහෙනම් මෙතන ඔටෝසම් එකකින් උත්තර ටික ලැබෙන්නේ මේ පල්ලෙහා තියෙන ටිකේ විතරයි. හරිද? එක දිගටම උත්තර ටික හම්බෙන්නේ නැහැ. හැබැයි සම් සූත්‍රය ටයිප් කරලා ගත්තා නම් මේ ඔක්කොම ටික එක දිගට ගන්න පුළුවන්. හරි? ඔටෝසම් එකකින් එහෙම කරන්න බැහැ. හරිද? එතකොට බලන්න දැන් මෙන්න මේ ටිකේ රේන්ජ් එකට මෙන්න මේ රේන්ජ් එකේ එකතු ඕන නම් ඔටෝසම් වලට ගියා සම් කියන එක ක්ලික් කරා. එච්චරයි. එකතු කිරීම 18යි. එකතුව 18යි. ඊට පස්සේ තව කොහොමද කරන්න පුළුවන්? අපිට පුළුවන් ධන ලකුණ ටයිප් කරලා මෙතන කරන්න සමානයි 1 එකතු කිරීම 2 එකතු කිරීම 5 එකතු කිරීම 10 enter. එකතුව 18යි කියලා එතන ලැබෙනවා. ඊළඟට තව විදිහකට පුළුවන් කොහොමද? සමානයි sum කියලා කියන්නේ total එක ගන්න සූත්‍රය. sum වරහන් මෙන්න මේ data range එක දුන්නා enter කරා. එකතුව 18යි. ඔන්න ඔය විදි තුන තමයි අපිට ගන්න පුළුවන් මොකද්ද? එකතුව ගන්න පුළුවන්. හරිද? එතකොට ළමයි මෙන්න මේ ඔටෝ සම් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට පේනවා average, numbers, count, max, min, more functions කියලා තව functions ඕනි තරම් මෙතනින් ගන්න පුළුවන්. එතකොට අපිට function එක මතකයි නම් type කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. blank cells මොකුත් නැද නැත්තම් මෙන්න මේ ඔටෝ සම් කියන එකෙන් අපිට ඔටෝම max, min, number, count මේ ඕන එක average ඕන එකක් මෙතනින් අරගෙන ගාන හදා ගන්න අවස්ථාව තියෙනවා. ඔයගොල්ලන්ට මේක තේරුම් නැත්නම් අහන්න පුළුවන්. තේරුම් නැද්ද? තේරුණාද? තේරුම් නැද්ද? ඔයාලට තේරුණාද පුතේ? තේරුම් නැත්නම් ආයෙ අහන්නකෝ. එක්සෑම් එක අගෝස්තු 1 වෙනිදා තියෙනවා. අපිට පාස් පේපර්ස් දෙකක් ඩිස්කෂන් කරන්න තියෙනවා. ඒක කතා කරන්නත් ඕනේ. පාස් පේපර්ස් දෙක මම සෙමිනාර්ස් දෙකක් ඕගනයිස් කරන්නම්. වීක්ඩේස් වල ඔයගොල්ලන්ට එක්සෑම් නෑ නේද? ටයිම් ටේබල් එකේ වීක්ඩේස් වල එක්සෑම් තියෙනවද? ඔව් මිස් තියෙනවා. තියෙනවනේ. එහෙනම් අපි පාස් පේපර්ස් දෙක දවස් 4කට දාලා සාකච්ඡා කරමු. එක පේපර් එකක් එක දවසින් ඉවර කරන්න බෑ. ඒ නිසා දවස් දෙකකින් ඉවර කරන්න try එකක් දෙන්න. දවස් 4කින්. රෑ 4ක. දැන් අද අපි බලමු මේ පාස් පේපර් එකේ එක්සෙල් ප්‍රශ්න ටික චුට්ටක් අරගෙන මම හිතන්නේ 2024 පේපර් එක. පොඩ්ඩක් ඉන්න පේපර් එක ඕපන් වෙන ගමන් තියෙන්නේ.
ඔව් 2024 එක හොඳ බලන්නකො මෙතන ප්‍රශ්නය අහලා තියෙනවා අපි මේ ප්‍රශ්නේ කරමු ළමයි ඔයාලට එතකොට අර උත්තරේ ලියන්නේ කොහොමද කියලාත් අයිඩියා එකක් එනවනේ ඔන්න දෙවෙනි කොටස. ඒ කියන්නේ මේ තියෙන්නේ ළමයි ව්‍යුහගත පේපර් එකේ දෙවෙනි කොටස. ඒ කියන්නේ පළවෙනි කොටසේ වර්ඩ් ප්‍රශ්න තුනක් තියෙනවා. දෙවෙනි කොටසේ එක්සෙල් ප්‍රශ්න තුනක් තියෙනවා. තුන්වෙනි කොටසේ PowerPoint ප්‍රශ්න තුනක් තියෙනවා. හරිද? දැන් ඒතර මේ තියෙන්නේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ ඒ ප්‍රශ්නය අපි බලමු. දෙවෙනි කොටසෙන් කියන්නේ ඔබ එක්සෙල් හි විවිධ නිෂ්පාදන සහ මාස කිහිපයක් පුරා විකුණුම් සංඛ්‍යා ඇතුළත් විකුණුම් දත්ත විශ්ලේෂණය කරමින් සිටි. ඒ කියන්නේ දත්තත් එක්ක තමයි ගණදනුව ඉස්සරහට යන්නේ. මේ කොටස කියනවා කිසියම් නිශ්චිත නිෂ්පාදනයක් සඳහා මුළු විකුණුම් ගණනය කිරීමට ඔබ සම් ෆන්ක්ෂන් එක භාවිතා කරන ආකාරය පැහැදිලි කරන්න කියලා. පැහැදිලි කරන්න කියනකොට ඔයගොල්ලන් මේ රූල් ටික ඔක්කොම ලියාගෙන යනවද ඡේදයක් විදියට? නෑ. එහෙනම් මොකද්ද කරන්නේ ඔයගොල්ලන්? එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ මම ඔයාලට කියලා දීලා තියෙනවා මුලින්ම software එකේ නම ලියන්න ඕනේ. MS MS Excel. හරිද? ඊළඟට මොකද්ද කරන්නේ? දැන් sum function එකෙන් ගාණක් හදන්න තමයි යන්නේ. total එකක් හදන්නයි යන්නේ. එහෙනම් අපි මොකද්ද ඊළඟට කරන්න ඕන? Excel software එකට ගියා. එහෙනම් data range එකක් දැන් අපිට ලැබිලා තියෙනවා. දැන් මොකද්ද අපි ඊළඟට කරන්න ඕනේ? මොකක්ද අපි ඊළඟට කරන්න ඕන? දැන් අපි data ටික type කරලා ඉවරයි. Excel sheet එකක් ඇතුලේ එකතු කිරීමක් කරන්නයි යන්නේ. මොකක්ද ඊළඟට අපි ලියන step එක? ඕ කතා කරපු ළමයි එක්කෝ දැන් විභාගයට මේ එකක් ආවොත් මොකද කරන්නේ? එකතු කරන්න ඕනි ටික සිලෙක්ට් කරනවා නෑ. එහෙම කරන්නේ නෑ. මොකද දැන් අපි සම් සූත්‍රයේනේ සම් ෆන්ක්ෂන් එකෙන් කොහොමද හදන්නේ කියලා තමයි කියන්නේ. නෑ. සෙල් එක සිලෙක්ට් කරනවා කියලා කියන්නේ අපි සූත්‍රය ටයිප් කරන්න ඕන සෙල් එකද?
අන්න හරි අනෝ එහෙම තමයි සමානයි සම් කියන එක ටයිප් කරන්න ඕනේ මුලින්ම සෙල් එක සිලෙක්ට් කරනවා කියලා කියන්නේ මෙහෙමයි හරිද මේ අපි සූත්‍රයේ ටයිප් කරන්න ඕන සෙල් එක සිලෙක්ට් කරගන්න ඕනේ ඇක්ෂන් මේ ඇක්ටිව් සෙල් එකක් බවට පත් කරගන්න ඕනේ එහෙම ඒක ලියන්න ඕනේ නෑ මෙතන හැබැයි අපි ලියන්න ඕන සූත්‍රය ලියනකොට මම ඔයගලන්ට කියලා දෙනවා මොකද්ද මුලින්ම සමාන ලකුණ ටයිප් කරන්න ඕනේ හරිද මුලින්ම සමානයි වරහන් ඇතුලේ සම් හරිද ඊළඟට සමානයි සම් වරහන් ඊළඟට මොකද්ද මෙතන දෙන්න ඕන data range එක ඊට පස්සේ වරහන් වහලා enter කරන්න ඕනේ ඕක තමයි මේකට උත්තරේ හරිද ඔව් සෙල් රේන්ජ් එක data range එක සෙල් data range එක කිව්වත් හරි මෙතන අවුලක් නැහැ ඕක විදිහට තමයි ලියන්න ඕනේ MS Excel software එකේ මෙන්න මේ සූත්‍රය ටයිප් කරන්න දැන් ඔයගොල්ලන්ට මෙතන ලකුණු 1.5 නේ හම්බෙන්නේ එතකොට මේ 1.5ට මෙන්න මේ ටික ලියලා තුනත් ඔයගොල්ලන්ට 1.5 හම්බෙනවා හරිනේ ඕම තමයි ලියන්න ඕන උත්තරේ ඊට පස්සේ මෙතන තියෙනවා විකුණුම් දත්ත මාසය අනුව සාරාංශ කිරීමට pivot table එකක් සැදීමේ පියවර විස්තර කරන්න කියලා. pivot table එකක් කියලා කියන්නේ ළමයි අපිට data summary එකක් හදාගන්න පුළුවන් data summarize කරන්න පුළුවන් option එකක් තමයි pivot table කියලා කියන්නේ. හරිද? ඒකේ data summarize කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ data categories කරලා වෙන විදිහට විදිහට හදලා ඒ වෙන data වලින් අපිට අවශ්‍ය දත්ත calculate කරන්න අවස්ථාව තියෙනවා pivot tables වලින්. හරිද? එතකොට අපි දැන් බලමු කොහොමද pivot table එකක් හදන්නේ කියලා. දැන් හිතන්නකෝ අපිට මෙන්න මේ data set එක එකතු කරලා pivot table එකක් හදන්න ඕන කියලා. ඒතර data set එක select කරා pivot tables වලට ගිහිල්ලා දැන් මෙතන හැදුවොත් මේ data set එක ඔක්කොම නැති වෙලා යනවා. ඒ නිසා මම මෙන්න මේ ටික copy කරලා අරගෙන අලුත් sheet එකක් create කරලා එතනට ගිහිල්ලා මේ ටික මෙතන paste කරලා මෙන්න මේ data set එකෙන් තමයි මට pivot table එක ඕනි කියලා මෙන්න මෙතන pivot tables වලට ගිහිල්ලා මෙන්න මෙතන form table range එකට ගිහිල්ලා මෙතන okay කරනවා මෙන්න මේ විදිහට pivot table එකක් create වෙනවා ඔයාලට පේනවද දන්නේ නැහැ මෙන්න මේ පැත්තේ තියෙනවා පේනවද ඔයාලට පොඩි පේන් එකක් ඇවිල්ලා තියෙනවා අපිට navigation pane එකක් වගේ. එතකොට අපිට මෙන්න මෙතනින් අවශ්‍ය data ටික එකක් create වෙනවා. හරිද? මෙන්න මේ විදිහට table එක create වෙනවා. අපිට අවශ්‍ය data ටික මෙතනින් දෙන්නයි තියන්නේ ওই විදිහට. හරිද? ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පේනවද filters තියෙනවා. rows වල කොහොමද filters වෙන්න ඕනේ කියලා අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන values තියෙනවා ඔන්න ඔය විදිහට අපිට මෙන්න මෙතනින් අපිට summarize කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ටික summarize කරනවා කියලා කියන්නේ මොකද්ද? ඒක data summary එකක් විදිහට හදා ගන්නවා කියන එක. එතකොට බලන්න pivot table එක හදන්නේ ඕම ඔය විදිහට. එතකොට අපි ලියන්නේ කොහොමද? MS Excel ඊට පස්සේ select ඔන්න මෙතන අපිට ලියන්න පුළුවන් select data range මුලින්ම අපිට data range එක select කරගන්න ඕනේ ඊට පස්සේ මොකද කරන්නේ මොකද tab එක යන insert tab එක එකට යනවා ඊට පස්සේ මොන group එකේද අපි මේක වැඩේ කරන්නේ මොන group එකේද ඔයගලන්ට මතක විදියට අපි මේ වැඩේ කරේ මොකද්ද group එක table group එක ඊට පස්සේ මොකද කරන්නේ insert pivot table
insert pivot table ඊට පස්සේ ඕනනම් අපිට මෙතනින් කියන්න පුළුවන් edit data ඔහොම මොනවා හරි අපිට අන්තිමට කියනකොට ඒව නැතුණත් අවුලක් නැහැ ලකුණු ටික හම්බ වෙනවා හරි නේද මොනවද ගැටලු ඕගොල්ලන්ට තියෙන්නේ pivot table එක ආයෙම කියලා දෙන්න ඕනේද මොනවා හරි ඔයගොල්ලන්ගේ අදහසක් යොමු කරන්න තේරුණාද නැද්ද කියන එක ගැන හරි මොනවද ඔයගොල්ලන්ට ප්‍රශ්න නැද්ද කියන්න ඔයාලට pivot table මම කලින් කියලා දීලා දිනවා ඔයගොල්ලන්ට ඒක ගැටලුවක් නැද්ද ඒ කියන්නේ මොකද ඔයගොල්ලන්ගේ රිප්ලයි එකක් නැත්තේ තේරුණාද නැද්ද කියලාවත් චුට්ටක් කාලෙට තේරුණාද නැද්ද කියලා චුට්ටක් මට කියනවාද ඔක pivot table එක මම කලින් කියලා දුන්නාද කියලා මට මතකයක් නෑ ඒකයි ළමයි තේරුණා ආයෙ පාරක් වතා හිටින්න කියලා දෙන්න කමක් නෑ ආයෙ පාරක් මම කියලා දෙන්නම් වෙයි චුට්ටක් ඉන්න
pivot table එකක් කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් data summarize ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ඔන්න ඔය විදිහට. හරිද? data එකක් summarize කරන්න භාවිතා කරන option එකක් තමයි pivot table කියලා කියන්නේ. හරිද? එතකොට මේ pivot table එකක් හදනකොට දැන් හිතන්නකෝ අපිට ඕනි කියලා data set එකක් දාලා ඒකේ තියෙන datas වල තියෙන filtering ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මේ විදිහට කියලා මෙන්න මේ වගේ data set එකක් යනවා මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ row එකට අදාළව තියෙන data ටික හරිද අන්නම තමයි pivot tables වල අපිට දකින්න තියෙන්නේ එතකොට අපිට පුළුවන් මෙතන තියෙන columns වලට අදාළ filtering ටික කරන්න පුළුවන්. හරිද? rows වලට අදාළ filtering කරන්න පුළුවන්. දැන් අපිට table එකේ ගත්තාම columns වල filtering විතරයිනේ කරන්න පුළුවන්. මෙතන එහෙම නැහැ. අපිට අදාළ ඕනම data එකක filtering එකක් කරගන්න පුළුවන්. එතකොට rows වල තියෙන දේවල් rows වල දැන් මෙතන rows ගත්තාම items තියෙනවා ඊට පස්සේ කඩේකින් නම් ටික දාලා තියෙනවා එහෙම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ දේවල් වල වෙනස්කම් කරන්න පුළුවන්. ඒක ගොඩාක් විතර ඔයගොල්ලන් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. pivot table කියලා කියන්නේ ගොඩක් ඉගෙන ගන්න තියෙන කොටසක්. ඔයගොල්ලන් pivot table එකක් insert කරන්නේ කොහොමද කියලා මතක තියාගත්තා නම් ඇති. pivot table එකක් insert කරන්න කලින් data range එක select කරන්න ඕනේ. ඊට පස්සේ insert tab එකට ඇවිල්ලා tables group එකේ තියෙනවා pivot table කියන option එක ඔන්න ඔය හරහා අපිට pivot table එක insert කරගන්න අවස්ථාව තියෙනවා. ඔන්න ඔතනට වෙනකන් ඔයගොල්ලන් දැනගෙන හිටියා නම් ප්‍රමාණවත්. හරිද? next one last one excel වල last one ප්‍රශ්නය ඒකෙදි අහනවා යම් සීමාවක් ඉක්මවන විකුණුම් සංඛ්‍යා උද්දීපනය කිරීමට හරිද? conditional formatting භාවිතා කරන ආකාරය විස්තර කරන්න. යම් සීමාවක් ඉක්මවන විකුණුම් සංඛ්‍යා උද්දීපනය කිරීමට ඔබ conditional formatting භාවිතා කරන ආකාරය විස්තර කරන්න. අපි conditional formatting use කරන්නේ මොන වගේ දේවල් වලටද කියලා ඔයගොල්ලන්ට මතකද? conditional formatting කොහෙද තියෙන්නේ? කියන්න බලන්න conditional formatting කොහෙද තියෙන්නේ කියලා. මොකද්ද වෙන්නේ කියන එක ගැන මම ඔයගොල්ලන්ට රිමයින්ඩ් කරන්න. ඔයාලා දැනට කියන conditional formatting කොහෙද තියෙන්නේ කියලා මට චුට්ටක් කියන්න. style group එකේ තමයි තියෙන්නේ. home tab එකේ style group එකේ තියෙනවා conditional formatting. conditional formatting අපිට භාවිතා කරන්න පුළුවන් යම් visualization එකක් කරන්න කොහොමද? අපිට අවශ්‍ය නම් මොනවා හරි condition එකකට දැන් condition එකක් තියෙනවා අපිට 50ට වැඩි කට්ටිය ටික highlight කරගන්න ඕනේ. එහෙම නැත්නම් A result එක දාපු කට්ටිය B result එක දාපු කට්ටිය ටික highlight කරගන්න ඕනේ. ඔන්න ඔයගේ conditions වලදී අපිට formatting use කරන්න අවස්ථාව තියෙනවා මේ conditional formatting වලදී. හරිද? එතකොට මෙතන ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? sorry
යම් සීමාවක් ඉක්මවන විකුණුම් සංඛ්‍යා. ඒ කියන්නේ සීමාව 50000 නම් 50000ට වඩා වැඩි කට්ටියට ඒක උද්දීපනය කරන්න ඕන කියලා තමයි මෙතනින් කියන්නේ. එහෙනම් ඒක කොහොමද කරන්නේ? කන්ඩිෂනල් ෆෝමැටින් එක යූස් කරන විදිහ තමයි අහන්නේ. එහෙනම් මුලින්ම ඕගොල්ලන් software එකේ නම ලිව්වා MS Excel, tab එක ලිව්වා home tab එක, group එක ලිව්වා style group එක. style group එකේ කන්ඩිෂනල් ෆෝමැටින් වල දැන් අපිට 50000ට වඩා වැඩි කට්ටියට ඉගෙන ළමයි highlight කර ගන්න ඕන. එහෙනම් highlight cell rules වලට තමයි යන්න ඕනේ. highlight cell rules වලට ගිහිල්ලා greater than කියලා කියන්නේ වැඩි සංඛ්‍යා ටික highlight කරන option එක. හරිද? greater than option එක තමයි මෙතන දෙන්න ඕනේ. ඒක හරහා අපිට පුළුවන් වැඩි සංඛ්‍යා ටික highlight කරගන්න යම් සීමාවක් ඉක්මවන කියන අදහස මෙතන තියෙනවා. හරිද? තේරුණාද? ලියමුකෝ. තේරෙයි. කොහමද? MS Excel. ඊළඟට group tab එක, home tab එක. ඊළඟට group එක, style group එක. ඊළඟට මොකද්ද? conditional formatting option. ඒකේ මොකද්ද? highlight cells rules. ඊළඟට greater than ඔන්නොච්චරයි. ඔය ටික ලිව්වනම් ලකුණු 1.5 ඔයගොල්ලන්ට හම්බ වෙනවා. මොකද කියන්නේ? ඒක ආයෙ මතක් කරන්න ඕනේද? ආයෙ මතක් කරන්න ඕනේද? ඒක හරිනේ. හා. හරි. එහෙනම් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි 2024 අහලා තියෙන ප්‍රශ්න ටික. හරි. අපි කන්ටිනියු කරමු අපේ sections ටික. මෙතනනේ අපි නතර වුණේ නේද? මෙතන ඔන්න උත්තර ටික ඔයගොල්ලන්ට දාලා තියෙනවා.
උත්තර ටික පොඩ්ඩක් බලා ගන්න. ස්ටෙප්ස් දෙකක් දීලා තියෙනවා සම් එකයි ඔටෝ සම් එකයි කොහොමද කරන්න කියලා. ඒ විදි දෙකට අපිට කරන්න පුළුවන්. අර මං කිව්ව එකත් කරන්න පුළුවන්. නම්බර්ස් ටික ටයිප් කරලා කරන්නත් පුළුවන්. ඉතින් ඒක අර ප්‍රායෝගික නැහැ. ඔය දෙක තමයි ඉතින් ප්‍රායෝගික ඔප්ෂන්ස් දෙක. හරි. මෙන්න තියෙනවා මෙන්න මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ අපි ප්‍රැක්ටිස් කරලා ළමයින්ට යවුවේ. එතකොට ඒගොල්ලන්ට අර කන්ඩිෂනල් ෆෝමැටින් ප්‍රශ්නේ ඉච්චර ගැටලුවක් වෙන එකක් වෙන්න නැතුව ඇති. මේ අවුරුද්දේ. මෙන්න මේක තමයි අහලා තියෙන ප්‍රශ්නේ කන්ඩිෂනල් ෆෝමැටින් වලින්. වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සුනිමල්ට 2023 දෙසැම්බර් මාසයේ රුපියල් 50000ට වඩා වේතනයක් ලබාගත් සේවකයන් ස්වයංක්‍රීයව රතු පැහැයටත් 2023 දෙසැම්බර් මාසයේ රුපියල් 40000ට වඩා වේතනයක් ලබාගත් සේවකයන් ස්වයංක්‍රීයව කොළ පැහැයටත් හැරවීමට සුනිමල් එක්සෙල් සොෆ්ට්වෙයාර් එක තුල ක්‍රියා කරන ආකාරය සටහන් කරන්න. මේකට මොකක්ද ළමයි ලියන උත්තරය ඔයගොල්ලෝ? ඔයාලා ලියන උත්තරේ පොඩ්ඩක් අපිට ගෙස් කරලා කියන්න. මෙන්න මේ දැන් අපි ලිව්ව උත්තරයක්. ඒක මෙතෙන්ට හරියනවද? මෙතෙන්ට ලියන මේ දැන් සොෆ්ට්වෙයාර් මට කියන්නකො මෙතන මොකද්ද ඔයගොල්ලන් කෙටි පිළිතුර මොකද්ද මේ කොහොමද මේක කරන්නේ මොන ඔප්ෂන් එක හරහාද මේක කරන්නේ කියලා පොඩ්ඩක් කියන්නකො. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලන්ගේ උත්තරේ මොකද්ද? ඉතින් මට දැනගන්න ඕන. උත්තරේ ලියන විදිය ඕනේ නැහැ. කියන්න මට කොහොමද මේක කරන්න කියලා. මොකද්ද ඔප්ෂන් එක? දැන් මෙතන Excel software එක තුල ක්‍රියා කරන ආකාරයනේ අහලා තියෙන. ඒක කොහොමද ක්‍රියා කරන්නේ මොන ඔප්ෂන් එක හරහාද ඔයගොල්ලෝ මේ වැඩේ කරන්නේ?
ළමයි මොකද සද්දයක් නැත්තේ? කන්ඩිෂනල් ෆෝමැටින් ප්‍රශ්නේ තේරුණාද කියන්නකො ඔක්කොටම කලින් තේරුණාද නැද්ද? ප්‍රශ්නේ තේරුණාද? කන්ඩිෂන් දැන් ප්‍රශ්නේ තේරුන්නේ නැද්ද ඔයගොල්ලන්ට? ආයි කියලා දෙන්න ඕනේ මේ ප්‍රශ්නේ මෙන්න මේකයි කියන්නේ කියලා. නැතුව මට ඔයගොල්ලන්ගේ මැසේජ් එන්නේ නැතුවද? මං කියන ඒවා ඇහෙනවද? මං කියන ඒවා ඇහෙන්නේ නැද්ද? thank you මිස්. අනේ චුට්ටක් කියන්න ප්‍රශ්නේ තේරුණාද කියලා. ප්‍රශ්නේ ආයි කියවන්න මේ වගේ ප්‍රශ්නයක් දැන් ඊය අවුරුද්දේ කලින් අවුරුද්දේ තමයි අහලා තියෙන්නේ. දැන් මේ අවුරුද්දෙත් මේ වගේම ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ. දැන් අවුරුද්දක් කරා එක වගේ ප්‍රශ්නයක් එන්න තියෙන සම්භාවිතාවය වැඩි. කන්ඩිෂනල් ෆෝමැටින් හැම අවුරුද්දකම අහනවා. දැන් මේ කන්ඩිෂනල් ෆෝමැටින් කියන එක ඕගොල්ලෝ හොඳට අවබෝධ කරගන්න ඕන කොටස. මේ ප්‍රශ්نين කියන්නේ කන්ඩිෂනල් ෆෝමැටින් ගැන. එතකොට මේ ප්‍රශ්නේ තේරුණාද කියලා මුලින්ම කියන්නකෝ. දෙයනේ ඔයගොල්ලෝ ඇයි ඔහොම දැන් අපි කතා කරානේ කලින් මොනවාද highlight cell මෙන්න මෙතන අපි කතා කරානේ මේ conditional formatting වල highlight cell rules highlight cell rules වලින් greater than options ටික ගන්නවා කියලා. හරිද? ඒ කියන්නේ greater than options ටික ගන්නවා කියලා කියන්නේ වැඩි සංඛ්‍යා ටික. ඒ කියන්නේ අපිට data range එකකින් මොනවා හරි data එකක් වැඩි සංඛ්‍යා ටික කියන්නේ 50000ට වඩා වැඩි 60000ට වඩා වැඩි 40000ට වඩා වැඩි ඔහොම අපිට data ටිකක් select කරගන්න ඕනේ නම් අපි මොකද කරන්නේ? greater than option එක භාවිතා කරන එක. හරිද? එතකොට ස්ටක් වුණා මැෂින් එක විනාඩියක්. එතකොට මෙතන conditional formatting වල highlight cell rules වලින් ගාන කරන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? ප්‍රශ්නෙන් අහන දේ තමයි 50000ට වඩා වැඩි වේතනයක් ගත කට්ටිය ස්වයංක්‍රීයව රතු කරන්න ඕනේ. 40000ට වඩා වැඩි වේතනයක් ගත කට්ටිය ස්වයංක්‍රීයව කොළ කරන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ එතකොට? ඒක කරන්නේ conditional formatting වලට ගිහිල්ලා highlight cell rules වල greater than option එකට යනවා. ගිහිල්ලා මෙන්න මෙතන දෙනවා greater than කියන තැනට කීයට වඩා වැඩි කට්ටියද මුලින් දෙන්න ඕනේ 50000ට වඩා වැඩි කට්ටිය ටික.
ඊළඟට මෙතන highlight කරන්න ඕන red color එකකින් මෙන්න මෙතන red border කියන එක දුන්නා red color කියන එක එහෙම නැත්නම් දුන්නා ඕකේ කරා. ඊට 40000ට වඩා වැඩි කට්ටිය නම් මෙතන 40000 දුන්නා. මෙතන green color එක දුන්නා ඕකේ කරා. හැබැයි ඊට කලින් cell range එක select කරන්න ඕනේ කවුන්ට් කරන්න එපා. හරි නේද ඔයගොල්ලන්ට ඒක පැහැදිලි? එහෙනම් අපි බලමු කොහමද ඒකට උත්තරේ ලියන්නේ කියලා. මෙන්න මේම තමයි උත්තරේ ලියන්නේ. අනුෂා අනු very good. ගොඩක් හොඳයි. දැන් ඔයා මේ ලියලා තියෙන විදිහ පේපර් එකේ ලිව්වත් ගැටලුවක් නැහැ. හොඳේ. නැත්තම් මේ විදිහට ලිව්වත් ගැටලුවක් නැහැ. ඔයා හරියටම ලියලා තියෙනවා ඒක. අනු conditional formatting highlights the rules less than කියලා ලියුවේ. ඕ හරි less than එක කියන්නේ අර වැඩි අඩු කට්ටියට කියන්නේ 50000ට වඩා අඩු කට්ටිය 40000ට වඩා වැඩි කට්ටියනේ. එහෙනම් less than එකෙන් තමයි 50000 ගන්න, greater than එකෙන් තමයි 40000 ගන්න. එහෙනම් මම කොහොමද ලියලා තියෙන්නේ? 50000ට වඩා වැඩි වේතනයක් කියනකොට මෙතන less than නෙවෙයි මෙතන greater than එන්න ඕනේ. මෙතන greater than නේ ළමයි එනෝනේ වඩා වැඩි කියනකොට වැඩි අගයන් ගන්න greater than එක. 50000ට වඩා අඩු කියලා කිව්වනම් less than 50000ට වඩා වැඩි කියලා නේ තියෙන්නේ එහෙනම් greater than. highlight cell rules ඉතින් ටික හරි මම දැන් edit කරන්න. greater than කියලා දාන්න. නැත්තම් උත්තරේ හරි. හරි. okay very good රනු. අනිත් අයත් ඒ විදිහට කරන්න මේ ස්ටෙප්ස් ටික මතක තියාගන්න ඕනේ. conditional formatting අමතක කරන්න නම් එපා දෙයියනේ. මං හිතන්නේ මේ අවුරුද්දේත් අහන්න ඕනි තරම් ඉඩ තියෙනවා. හරි next one. data set එකක වැඩිම අගය හොයන්න ඔයා භාවිතා කරන සූත්‍රය මොකක්ද? වැඩිම අගය හොයන්න. data cell එකක් range එකක් තියෙනවා එතනින් වැඩිම අගය හොයන්න ඕන මොකක්ද use කරන්නේ? max very good. max එක ලියන විදිහක් තියෙනවා. මෙන්න මේ විදිහට දැන් මේ ඔයගොල්ලන්ට මෙතන ටේබල් එකක් ඔයගොල්ලන්ට පේපර් එකේ මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් දීලා ප්‍රශ්නයක් අහුවොත් මේක හරියටම ලියන්න ඕනේ. හරිද? දැන් මෙතන කියලා තියෙන IT දත සමූහය තුල මෙන්න තියෙනවා IT දත සමූහය. IT දෙන්නේ D කොලම් එකේ තමයි තියෙන්නේ. හරි? IT සෙට් එක. D කොලම් එකේ තමයි තියෙන්නේ. එහෙනම් අපි වැඩි මගිය හොයන්න ඕන මෙන්න මෙතන 14 වෙනි රෝ එකේ තමයි හොයන්න ඕනේ. එතන කොහොමද ලියන්නේ? දැන් මේ විදිහට දීලා තිබුණොත් ඔයගොල්ලන්ට ස්ක්‍රීන්ෂොට් එකක් දීලා තිබුණොත් මෙන්න මේ විදිහට හරියටම ලියන්න ඕන නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට හරියටම ලියන්න. max සමානයි max වරහන් D3 ඉඳලා D13 වෙනකම් තමයි data ටික තියෙන්නේ මේ D3 එකේ ඉඳලා නේ මෙන්න මෙතනට වෙනකම්. එතකොට ඒක හරියටම ලියන්න ඕනේ.
ඊළඟට ආයෙම ඔයගොල්ලන්ට මේ විදිහට ස්ක්‍රීන්ෂොට් එකක් දීලා අඩු මාර්ගය හොයන්න කිව්වොත් මොකද්ද සූත්‍රය? වැඩිම එක ඔයගොල්ලන් හරියටම කිව්වා. අඩුම එක ඔහොමම කියනවාද අඩුම එකත්? අඩුම very good මේ එහෙනම් ඒකත් ඒ විදිහටම තමයි මොකද ඒ සෙල් එකේමනේ IT වලම තමයි හොයන්න තියෙන්නේ එහෙනම් ඒකම තමයි මෙතන ෆන්ක්ෂන් එක වෙනස් වෙනවා එච්චරයි මින් කියන ෆන්ක්ෂන් එකට චේන්ජ් වෙනවා ඊට පස්සේ මධ්‍යස්ථාගය හොයනවා ඇවරේජ් එකේ කෙක්ෂන්ස් ටික ඉවරයි. ඔයගොල්ලන්ට මෙතන ඉඳන් දීලා තියෙන්නේ knowledge එක improve කරගන්න ඕනේ. දත්ත ටිකක්. knowledge එක ඔයගොල්ලන් හදාගන්න පුළුවන්. මෙන්න මෙතන සූත්‍ර ටික දීලා තියෙනවා. එකකින් වෙන දේවල් ටික දීලා තියෙනවා. ඒ ටික ඔයගොල්ලන් බලා ගන්න. එතකොට Excel වල ඔයගොල්ලන්ට cover කරගන්න පුළුවන් සියල්ලම. මේවා මම කලින් සාකච්ඡා කරලා තියෙන නිසා මම දැන් ඔයගොල්ලන්ට මේක මතක් කරන්න. Excel වලින් ඕන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරා. එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට තමයි ප්‍රශ්න වල උත්තර ලියන්න ඕනේ. ලියනකොට හරි මේ වගේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි ලියන්න ඕනේ. ආයෙ අපි ක්ලාස් එකක් කරමු. අද කවුද ඔයගලන්ට පළවෙනිදානේ එක්සෑම් තියෙන්නේ? අද 9. ආයෙ 11 රෑ එකක් කරමු. මේ 11 රෑ එකක් කරමු. ළඟම දවසේ එදා 11 එකක් කරමු. පාස් පේපර් සාකච්ඡා කරන්න ගමු 15 ඉඳලා. පාස් පේපර් දෙක සාකච්ඡා කරන්න ගමු 15 ඉඳලා. 15 රෑ. හරි එහෙනම් Excel වල ඔය ටික බලාගන්න මේ PDF එක ඔයගොල්ලන්ට දීලා තියෙන ටික අනිවාර්යෙන් බලාගන්න මේ features නම් කරලා තියෙනවා fractions දීලා තියෙනවා මෙතන දීලා තියෙනවා charts වල විස්තර ඒව ටික බලාගන්න Excel නම් මෙතනින් ඔක්කොම cover වෙනවා වගේ තියෙනවා හරි මේ මෙන්න මේ කොටසෙන් Excel ටික cover කරගන්න කොහොම හරි මේ තියෙන short note එක හොඳේ ඔයගොල්ලන්ට පොත දීලා ඇති පොතේ ගොඩාක් විස්තර තියෙනවා ඒවත් බලාගන්න මෙතන තියෙනවා සම්පූර්ණ short note එකක් වගේ ඉතින් මේ ටික බලාගත්තා නම් ඔයගොල්ලන්ට Excel ටික cover කරගන්න පුළුවන් එනිසා මේක බලා ගන්න අපි 11 ආයෙ හම්බෙමු. ගොඩක් මම කරන්නේ නැහැ මේ දවස්වල ඔයගොල්ලන්ට එක්සෑම් එකත් එක්කනේ අනිත් එක මම පැයකමාරකට වඩා කරෙත් නැහැ ඔයගොල්ලන්ට දිගටම. එහෙනම් මම අදට ක්ලාස් එක නතර කරනවා. ඔයගොල්ලන්ට මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොකද සෙකන්ඩ් ඉයර් එක්සෑම් එකෙන් පස්සේ ආයෙ මේ පාඩම් ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිකල් දේවල් වලට මේක ගොඩාක් වටිනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනි වෙලාවක මම නෝට් කරන් ඉඳලා ඔයගොල්ලන්ට ක්ලාස් එක දවසේදී කියලා දෙන්නම්. එහෙනම් මම අදට ක්ලාස් එක නතර කරනවා. එක්සෑම් තිබිලත් ඔයගොල්ලන් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච කෙනෙක් ගොඩක් ස්තුතියි. ඔයගොල්ලන්ට රෙකෝඩින් එක හම්බ වෙනවා. ඔයගොල්ලන් රෙකෝඩින් එකත් බලන්න. එහෙනම් අද දවසේ මාත් එක්ක කතා කරාට සම්බන්ධ වුණාට හැම දෙයකටම ගොඩක් ස්තුතියි. පාඩම් කරන්න හොඳට එක්සෑම් කරන්න. එහෙනම් හැමෝටම good night. බුදු සරණයි. Good night. බුදු සරණයි. Okay. බුදු